බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි මෝඩයින්ට නෙවෙයි. සම්බුදු දහම පැනවත් අයට දෙසුවේ නාරකට පැනසෙදු කිසිවෙකු හට නොමවේ. ඒ පිළිබඳව සැමසිත යොමු විය යුතුවේ. සාදහම් ඇසීමෙන් නිවනට සිත නතුවේ. ඥානය කියන්නේ දැනීමට. ඥාණයෙන් දැනුම් සම්භාරයක් රැස් කර ගන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමේ ශක්තියට. බුදුදහමේ උගන්වන ආකාරයට ඒ ප්‍රඥාව ලැබෙන්නේ උත්කෘෂ්ඨ වූ කුසල කර්මයකින් උපන් කෙනෙකුට. එනිසා ඔබ ගැන තීරණය කරන්න. ඔබගේ මනස මොන විදිහටද පවතින්නේ? ඔබගේ සවන් දීමේ හැකියාව කොහොමද? සංවේදීභාවය කොහොමද කියලා ඔබට මේ හෝරාව තුල ඔබ තුලින් මැනගන්න පුළුවන්. සමහරුන්ට ප්‍රඥාව තියෙනවා, නමුත් ප්‍රඥාව ඔඩොක්කුවේ තියාගෙන බණ අහද්දී බණ අහලා ඉවර වෙලා නැගිටිද්දී ප්‍රඥාව බිම. එහෙනම් ප්‍රඥාව ඔඩොක්කුවේ තියාගෙන බණ අහන්න එපා.